අපි දැක්ක ඊයේ දිනේ ලංකාවේ ලොකුම දූෂණය වෙච්ච අමාත්‍යංශයට අලුත් අමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවා. දැන් මේ රටේ ජනාධිපතිතුමා දූෂණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දූෂණ චෝදනාවක් එනකොටම පත් කරන්නේ එකම අමතර. කලින් වරායෙන් කන්ටේනර් 309ක් පන්නපු සිදුවීම චෙක් කරන්නේ නැතුව එළියට දාපු සිදුවීම චෝදනා එල්ල වෙනකොට විමල් රත්නායක මහත්තයා වෙනුවට ආවෙත් අරුණ කරුණාතිලක මහත්මියම. දැන් අද වෙද්දී දැන් බලශක්ති අමාත්‍යවරයා අයින් වෙනකොට එතුමව පත් කරලා තියෙනවා. හැබැයි එතුමට බලශක්ති අමාත්‍යවරය වශයෙන් වැඩ කරන්න තියෙන සුදුසුකම මොකද්ද? මෙන්න තියෙනවා ප්‍රධානම සුදුසුකම. මේ තමයි පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයාට බලශක්ති අමාත්‍යවරයා කුමාර ජයකොඩි මහත්තයාට විශ්වාස භංගය යෝජනා වෙන වෙලාවේ එතුමගේ කතාව. මේ අලුත් අමාත්‍යවරයාගේ කතාව. ලියාපදිංචි නීත්‍යානුකූල සමාගමකට විනිවිදභාවයෙන් යුතු ටෙන්ඩර් ප්‍රොසීඩියක් කරහා ගිහිල්ලා සැපයීම් ලබා දීම සඳහා අවස්ථාව දීලා තියෙනවා. ඒ පිරිවිතරයන් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඒ ඇක්‍රඩිටේෂන් සහතික තියෙන සමාගම් වලට අනුව කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ සමාගම් වලත් ඒ වගේම නොරොච්චියලේ බලාගාරයේ තාක්ෂණික වාර්තාව අනුව මේ ප්‍රමිතීන් පිළිබඳ ඒක මේ සම්පූර්ණ කතාව මම ඉස්සෙල්ලා මැදේ ඉඳන් දැන් මේක සම්පූර්ණ කතාව මම මේක ප්ලේ කරන්නම්. හිත ගනුදෙනුක යොදනවා නම් පංචාභාගත ගනුදෙනුක යොදනවා නම් මෙන්න මේ වගේ තුන්වන ස්වාධීන ආයතනයකට මේක යවලා ඒ ප්‍රමිතිය පිළිබඳ දත්ත ලබා ගන්න කටයුතු කරන්නේ නැහැ. හොරෙක් කවදාකවත් තමන්ගේ හොරකම එළිදරව් වෙන්න වෙනවා කියලා හිතලා ඒ අනුව වැඩ කටයුතු කරන්නේ නැහැ. රජයේ පැත්තෙන් අමාත්‍යාංශයේ පැත්තෙන් ගල්අඟුරු මේ සමාගම් පැත්තෙන් ඉතා පැහැදිලිව වංචාවක් සහ දූෂණයක් වෙනුවෙන් මැදිහත් නොවෙච්ච නිසා තමයි කිසි පැකිලීමක් නැතුව තුන්වන පාර්ශවයකට මේ සාම්පල් එක යවන්නේ වැඩිදුර පරීක්ෂාව සඳහා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දන්නවා මට ලැබිච්ච කාලය සීමිත කාලයක්. නමුත් මම කලින් සඳහන් කරා වගේ එක පැත්තකින් ලියාපදිංචි නීත්‍යානුකූල සමාගමකට විනිවිදභාවයෙන් යුතු ටෙන්ඩර් ප්‍රොසීඩියක් කරහා ගිහිල්ලා සැපයීම් ලබා දීම සඳහා අවස්ථාව දීලා තියෙනවා. ඒ පිරිවිතරයන් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඒ ඇක්‍රඩිටේෂන් සහතික තියෙන සමාගම් වලට අනුව කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ සමාගම් වලත් ඒ වගේම නොරොච්චියලේ බලාගාරයේ තාක්ෂණික වාර්තාව අනුව මේ ප්‍රමිතීන් පිළිබඳ ගැටලුවක් පැන නැගලා තියෙනවා. ඒ පැන නැගිච්ච ගැටලු දැන් මේ අද පත් කරපු ඊයේ දිනේ පත් කරපු අරුණ කරුණාතිලක අමාත්‍යවරයා කියනවා මේ ලැබ් දෙක ඇක්‍රෙඩිටේෂන් තියෙන නියම සුදුසුකම් තියෙන ලැබ් දෙකෙන් තමයි මේ ගල්අඟුරු චෙක් කරේ කියලා. මේ කෝප් කමිටුවේදී ලංකා කෝල් සමාගමේ GM ඒ වගේම ලේකම්වරයා පැහැදිලිව පිළිගන්නවා කිසිම අවස්ථාවක ඒ ඇක්‍රෙඩිටේෂන් තිබුණේ නැහැ කියලා. මම ඒක වීඩියෝ එක මෙන්න. කවද්ද දැනගන්නේ ASTM නෑ කියලා. මේ පටන් ගන්නත් කලින් දැනගන්නේ මේ විගණකාධිපති වාර්තාව අනුව මේක එන්නත් කලින් මෙතුමල්ලා දන්නවා ASTM නෑ කියලා දන්නවා. ඊට පස්සේ පළවෙනි සාම්පල් එක යනකොට ඇක්‍රෙඩිටේෂන් නෑ කියලා ඔබතුමල්ලා දන්නවා. දැන් ඔබතුමා ඒක පිළිගන්නවා. ඔව් ඒ උත්තර දෙන්න කරුණා කරලා මේ මෙන්න මේ ප්‍රශ්න විතරක් උත්තර දෙන්නකෝ. ඒක හරිද වැරදිද? ඒක හරි ඒක. දැන් අනික් කාරණේ තමයි සභාපතිතුමා නිශ්චිත මාස 3 කරනවා මේ ප්‍රශ්නේ. දැන් මේක පැහැදිලිවම කෝප් කමිටුවේදී ලංකා ගල්අඟුරු සමාගම ඇවිල්ලා පිළිගන්නවා ඒ ලැබ් රිපෝට් ගත්ත සමාගම් වලට ඇක්‍රෙඩිටේෂන් තිබුණෙත් නැහැ, ඒ සුදුසුකම් තිබුණෙත් නැහැ කියලා. හැබැයි අමාත්‍යවරයා කියනවා නෑ ඇක්‍රෙඩිටේෂන් තිබුණා, සුදුසුකම් තිබුණා. ඒ වගේම තමයි විගණකාධිපති වාර්තාවේ 6.2.3 ඒ වගේම 6.2.4 කියන එකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ සමාගම් මේ ලැබ් වලට ඇක්‍රෙඩිටේෂන් තිබුණෙත් නැහැ, ඒ සුදුසුකම සවුත් අප්‍රිකා එකටත් ඒ වගේම ඉන්දුනීසියා එකටත් තිබුණේ නැහැ. දැන් ඉතින් අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි අද මේ පත් කරපු අමාත්‍යවරයට තියෙන ලොකුම සුදුසුකම තමයි ගල්අඟුරු වංචාවය සෝදා දැමීම. එහෙම නැත්නම් ඩෝබි වැඩේ කිරීම පාර්ලිමේන්තුවේ
හොඳටම කරපු කෙනාට තමයි මේක ලබා දීලා තියෙන්නේ. එතුමා ප්‍රකාශ කරාට මේ ලැබ් වලට ඒ සුදුසුකම් තියෙනවා කියලා එක පැත්තෙන් විගණකාධිපති වාර්තාවේ කියනවා, අනිත් එකේ කෝප් එකේදී පිළිගන්නවා මේ කිසි මෙහෙකට තිබුණේ නැහැ කියලා. ඒ වගේම තමයි රෙජිස්ටර් නැති සමාගමකට තමයි මේ ගල් අඟුරු ලබා දුන්නේ කියන එක පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම දැක්ක ඊයේ දිනේ දෙරණ 360 වැඩසටහනට වසන්ත අමාත්‍යවරයා ඇවිල්ලා කියනවා මේ විගණකාධිපති වාර්තාවේ තියෙන යම් යම් කාරණා උන්ට පිළිගන්න බෑ. ඒව වැරදි කියලා. එතකොට මේ විගණකාධිපති තුමිය පත් කරන්න අවුරුද්දකට වැඩිය ජනාධිපතිතුමා උත්සාහ කරලා ඒ පත් කරපු විගණකාධිපති තුමිය සහ ඒ වාර්තාව පිළිගන්නේ නැත්නම් කොහොමද අපි විශ්වාස කරන්නේ හෙට අනිද්දා ජනාධිපති කොමිසම දාලා ඒ වාර්තාව ආවමත් ඔය විදියටම කියාවි මේකත් අපිට පිළිගන්න බෑ කියලා. හැබැයි අපි ආණ්ඩුවට කියන්න කැමති මේ කල් දාන්න ගන්න ක්‍රියාමාර්ග තමයි මේ ජනාධිපති කොමිසම. මොකද රටේ ජනාධිපති කොමිසමක් දැම්මම ජනාධිපති කොමිසමකට බලේ නැහැ අත්අඩංගුවට ගන්න. ජනාධිපති කොමිසමකට නැහැ අධිකරණ බලය. ජනාධිපති කොමිසමට තියෙන එකම බලය තමයි මේ ගැන පරීක්ෂණයක් කරලා ඒ නිගමන සහ ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න මේ විගණකාධිපති වාර්තාව වගේම තවත් වාර්තාවක් එන්නේ ඒකේ නිගමන නිර්දේශ යනවා ජනාධිපතිතුමාට. ඊට පස්සේ ජනාධිපතිතුමා තමයි තීරණය කරන්නේ මේක නීතිපතිට යවනවද බ්‍රයිබරි එකට යවනවද එහෙම නැත්නම් තමන්ගේ ගජමිතුරා ජයකොඩිව බේර ගන්න සද්ද නොකර ඒක කබඩ් එකේ දාලා තියාගන්නවා. මේ කරන්න යන්නේ නැවත වතාවක් මේ වංචාව දූෂණය යට ගහන්න. එහෙම නැත්නම් 2023 දූෂණ විරෝධී පනත ලංකාවේ තියෙන බලවත්ම පනත මේ වෙද්දී අල්ලසා දූෂණ විමර්ශන කොමිසමට මේක පරීක්ෂණ කරන්න පූර්ණ බලතල තියෙනවා. ඇයි ඒක කරන්නේ නැතුව ජනාධිපති කොමිසම් දාලා කල් දාන්නේ කියලා අපි අහන්න කැමති. ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ ඔබතුමාලගේ ඩෝබීවරු සතුටු කරන්න ඕන නම් ජනාධිපති කොමිසම දාන්න 2009 ඉඳන් 2024 දක්වා ගිය ආණ්ඩුවල වැරදි හොයන්න ඔබතුමාලා කොමිසම දාන්න. හැබැයි රටේ ජනතාව සතුටු කරන්න ඕන නම් මේ දූෂණය හොයන්න ඕන නම් 25 26 දෙන්න අල්ලසා දූෂණ විමර්ශන කොමිසමට ගන්න අත්අඩංගුවට. එතකොට මේ කෝටි 10000 වංචාව සොයා ගැනීමේ හැකියාව තියෙනවා.